දැන් යන්න තියෙන මෙන්න මේ වගේ පාරක්. මේ වෙන්නේ දොළුගම. කන්නගන්න. අපි දැන් මේ කැරියර් එකට එන්න. පොයින්ට් එක ළඟින් පල්ලට බහින්නේ. මේ ඉන්නේ අපි දොළු කන්දේ. ඉතින් දෙයක් බොන්න හදන්නේ. ඉතින් උල්ල තමයි කන්න ගන්න වැට. දැන් මේ කන්න හදන්නේ කොල්ල සෙට් එක. මේ හරිය කොළ වලින් පිරලා තියෙන අනිකට අඩියේදී යට යනවා. කමනාතිකය. හැමෝටම සුබ දවසක්. අපි අද යන්නේ දොළු කන්ද. ඒ පිටිපස්සෙන් පේන්නේ දොළු කන්ද. අපිත් එක්ක අද යනවා අක්ෂාන් යනවා. ආයෙ නයන දික් යනවා. ආයෙ සිතුන් යනවා. අපි දැන් ඉන්නේ දොළු කන්දට යන පාරේ. මම ඔයාලට කියන්නම් කොහොමද මේ දොළු කන්දට එන්නේ කියලා. අපි තව ටිකක් යන්න ඉස්සරහ. මෙතනින් අපි මේ පන්සලේ මේ පැත්තට තමයි යන්නේ. මෙහෙන් තමයි පාර තියෙන්නේ. මේ පන්සල රන්තිරිමල රන්තිරිමඩ රජමහා විහාරය. දැන් මේ පන්සලට ආවා. කනගම නෙමෙයි ඔයගොල්ලෝ ඉන්නවා. මේ හැරෙන් තමයි යන්නේ තියෙන්නේ. එහෙනම් කාලා ආය කන්දේ මගක් ගිහලා හම්බෙමු. ගමන පටන් ගන්න හදන්නේ. මේ අඹ ගහ ළඟින් තමයි පාර වැල්ලා තියෙන්නේ. යා. මේ පාරේ සාමාන්‍යයෙන් වර්ණ හොයාගන්න පුළුවන් මේ කීවා වෙතෙන්නේ නේද? එහෙන් ගිහිල්ලා නැතෙන් තමයි තියෙන්නේ දොළු කන්ද. එතෙන්ට තමයි අපි දැන් යන්න පටන් ගන්න. ඒකින කොල්ලෝ සිටේ. ටිකක් යන් ඉස්සරහට. ඕකද? ගිහිල්ලා හම්බෙ. අපි දැන් කාලා එහෙම පන්සල් ළඟින් උඩට ආවා. දැන් යන්න තියෙන මෙන්න මේ වගේ පාරක්. ඔයාලට දොළු කන්ද එනවා නම් ඔයාලට ඉස්සරවම කුරුණෑගලට එන්න ඕනේ. කුරුණෑගලට ඇවිල්ලා මඩගල්ලේ බස් එකේ ඇවිල්ලා ගොඩගාලේ හන්දියෙන් බහින්න ඕනේ. එතනින් බස්සට පස්සේ ඔයාලට ඒ හන්දියේ ඉඳලා කිලෝමීටරයක් වගේ තියෙනවා පන්සලට එන්න. එතනට ආවට පස්සේ පන්සලේ හාමුදුරුවෝ කතා කරලා ඉන්න. ඊට පස්සේ ඔයාලට කියනවා යන්න ඕනේ පාර. එහෙනම් තමයි යන්න තියෙන්නේ. අපේ කට්ටිය යනවා ඉස්සරහින් අපිත් යනවා. මෙතනින් පාරවල් දෙකට බෙදෙනවා. අපි දැන් යන්න හදන්නේ මේ පාරේ. ඔන්න මේ පාරෙන් තමයි දැන් යන්නේ. අපි අතන තිබ්බා ගියා. ඒ ගෙදරින් ආගත්ත පාර. අන්තිම ගහක් ලයින් එහෙම යන්න තියෙනවා කියු. මේ පාරේ අංග බලන්න අපි. අප්පා ගොම ගොඩක් ඇවුනා. අපිට හොඳ view එකක් තියෙන තැන සෙට් වුණා. දැන් පහුණාට පස්සේ ඉන්න මෙතන තියෙනවා සියඹලා ගහ. ඉතින් මේ සියඹලා ගහ ළඟින් යන පාරේ තමයි අපි යන්නේ. වා සියඹලා ගහ. කන්න සියඹලා ගහෙන් එකට තමයි අපි යන්න ඕනේ අර අත් එක පහුණාට පස්සේ උඩට.
අපි දැන් මේ පොල්ලත් පටන් ගන්න හරිය වගේ ඉන්නේ. පොල්ලු ටික පොඩ්ඩක් මාන්සි කරනවා. තව විනාඩි 2ක් විතර ඉඳලා අපි උඩහට යනවා. කට්ටිය එනවා උඩට. මේ පැත්තේ පේන්නේ. අපි යන්න ඉන්න කන්ද. මේ ඉන්නේ දැන් පොල්ලත්ති. මොකද හිතෙන්නේ? නයිස්. අම්මෝ. නයිස් දැන් අවලන්නේ සුපිරි. තව එහෙම යන්න. මොකද හිතෙන්නේ? ඈ අදහස් දක්වන්න. සුපිරි. චුට්ටක් අමාරුයි. චුට්ටක් අමාරුයි සුපිරි. අපි කන්දෙන් සැලකිය යුතු දුරක් උඩහට ඇවිල්ලා ඉන්නේ දැන්. වල්ලේ පේනවා අපි පහු කරන් ආපුවාම. මේ පැත්තට තමයි දැන් යන්න ඕනි පාර තියෙන්නේ. පියන් එහා. මේ චොකලට් කැල්ලක් කන්න හදන්නේ. කැමත් තමයි දෙන්නේ. ආවලන් කිලෝමීටර් මාසක් කන්න හදන්නේ. අපි මෙතනට ආවා. මෙතන තියෙනවා තැඹිලි ගහ. ඒ කියන්නේ මෙතන පාර හතරට බෙදෙනවා. මෙහෙට එකයි, අරහෙට එකයි. මේ අපි ආපු පාර. මේ පාර දෙකකට බෙදෙනවා. මෙහෙන් ගිහලා අරහෙට එකයි, මෙහෙට එකයි. මෙතන තියෙනවා තැඹිලි ගහ. මේ තැඹිලි ගහ ළඟින් තියෙන පාර යන්න ඕනේ. කියන්නේ තැඹිලි ගහ ළඟින්ම තියෙන වම් පැත්තේ පාර. ඒක යන්න ඕනේ. මේ පේන්නේ දොළු ගන්න. එහෙනම් අපි යා. හතර දෙනා ළඟ ළඟ යනවා. අපි දැන් මේ කැලේට ඇතුල් වුණා. මේකේ අඩිපාරක් සාමාන්‍ය එකක් දැන් පේනවා. ඉතින් බලාගෙන යන්න බාන්න මෙතන තියෙන කැලේ. කට්ටිය එනවා පිටිපස්සේ. ඊතලයක් තියෙනවා. ඉතින් අර පැත්තට යන්න ඕනේ. ඔයාලට මේක එනවා නම් මේ බලාගෙන තියෙන සාක්ෂි එහෙම. ඊතල තියෙනවා. කේකේව තියෙනවා. අපි එහෙනම් මේ පාරෙන් යමු. ඔයාලා යන පාර හරිද කියලා බලන්න පුළුවන්. මේ වගේ තැනකට ආවා. දැන් කියන අරහෙට ඊතලේ. කියන ඔයාලා යන්න ඕනේ අර පැත්ත. නිර්මාණි ජයසිංහ කියලා තියෙන කේකේ. අනිත් ඒවා පොඩක් තියෙනවා. මෙන්න ඇල පාරක්. अरे एक उसका पास ओह වැඩි අවුලුනා තව මේ බෑග් එක හරියද එදී අතර එන්න එතන මේ ගහ වැල්ලා තියෙන අද ඊයේ වගේ. තව එකක් තියෙනවා. ඒක තමයි බරම එක. මොනවද කොහොමද මම බරමයි උස්සන්න සෙට් වෙනවා. තොරමීයා ගහ. මේ පාදයක්ද? හරිද? අනිත් ඒවාගේ එක බෑග් එකක්ව බර නෑ මට. මගේ එක පත්ත බරක්. පොඩි සාක්ෂියක් වගත්තා. කෑම. මිනල් පාරේ දන් දිනනවා. ඉතින් ගල ගැලවෙන්නේ නෑනේ. නේද? නෑ. මේක හයියයි නේ. ඒකට උඩරින් බර දෙන්න එපා. ඒකටම බර දෙන්න එපා. ඔගොල්ලන්ට බර දීලා වරේ. ඒක කරේලා මම කකුල අල්ලගෙන ඉන්නේ. ගැලින් ඇල්ලුවා. ලක්ෂාන් බරනේ නම් ඔක එවහන් කුට්. ඒ අතදියා. ඉස්සනවා. තන්නේ උටි අත දුන්නා. කඩාගෙන හරි අල්ලන්නේ. බලත් තමයි දැත්තේ. මේකෙන් ඕනේ. මෙතන තමයි අමාරු විතරක. මේ ගහ ළඟදී ඇවිල්ලා තියෙනවා. සේ ඇදින් තේනවා ලස්සන වීව් එකක්. මේ ඉන්නේ කොටයක් උඩ. දැන් හයි මෙතන ලස්සන වීව් එකක් තියෙන තැනක් සිට් වුණා. මේ කොල්ටි කරපැත්තෙන් යනවා. දැන් මේ ගල පල්ලේ ඉන්නේ. මෙතන පොඩි උල්පතක් ගන්නවා. උඩින් වතුර යනවා. එතන තියෙනවා චූටි ලස්සන තැනක් එකකට යන්න. ලිෆ්ට් අයියා. උඹේ දැන් අර යට නිකන් තියෙන්නේ. මගේද? මෙන්න ඔගේ පට්ට ලස්සන ප්ලේස් එකකට යන්නේ. සාමාන්‍යයෙන් මෙතන මේ
ගෙදරක මිදුලක් වගේ. ඒ තරම නිකන් වැල්ලා තියෙනවා. ඉරාවරම් ගෙදර ගියාම වංගිලි කන්දේ ආසල්ලේදී දැන් ළඟයි. මේ කන්දේ බං උඩට යනකම් උඩ කියලා පෙවුන්නේ නෑ වා. එක පාටට නෑ වංගිලි කන්දේ. එක පාටට තමයි උඩම කියලා අපි දැනගත්තා. ඉතින් අපි දැන් නෑ එතන උඩ කියලා. එක පාටට උඩ ඉවරයි බං. මේ පැත්තට තමයි අපිට යන්න තියෙන්නේ. අපි ආවේ ජය ගහපංගා. තාම බීමට දාන්න. එන්න අපිට තව ඊතලයක් හම්බුණා. ඒ කියන්නේ තව යන පාර හරි. අනි ගල තියෙන්නේ උඩට යනකම්. කරෙට් ඒ මම අපිට දෙය දාන්න ගලහින් යන්නේ නැහැ. වාහන තියෙන පල්ලම. අපි දැන් මේ කන්දේ ඉදහරියට වගේ ඇවිල්ලා ඉන්නේ. දැන් තියෙන්නේ තනිකර තැන්න. මේ පැත්තට පාරයි මේ පැත්තට පාරයි දෙකක් තියෙනවා. අපි යන්න බැලුවේ දැන් මේ පාරේ. මේ පාරේ තියෙනවා මේ ගස්වල කීකව ගැට ගහලා ඉන්නේ. අපි ඉතුරු දෙන්න ඉන්නවා පල්ලේ. මේ කන්ද උඩ තියෙන ගස් බලන්න. අත් සාමාන්‍යයෙන් අර එච්චර මුසත් නෑ. අතු හැමත් නිව වෙලා නෑ. බැරිලා තියෙන්නේ. මේ පැත්තට තමයි අපි යන්න ඕනේ. එන පියා. මේ අපිට රෑ වෙලා නැහැ හදිස්සියක් නැහැ හරිද? හොඳට බලනිමු. මෙහෙමයි මේ සිලිකවරේ ඉමුදු අලුත් එකක්. කපුල ලොකු පොකෙට්ටයක් තියෙනවා. මේ අරගෙන යන්න මං කියේ. මොකද? ඔය මොනවද නැහැනේ. අපි දැන් මේ කන්ද මුදුන්ට ආවා. මුදුනේ අපි අනිත් පැත්තට මේ තියෙනවා මේ පාර. ඒ පාරේ ආවා. අපි හිතන්නේ මේක තමයි අර අනිත් පන්සලෙන් පටන් ගන්න පාර. ඉන්න මේ හරිය එහෙම කට්ටිය ෆොටෝ ගහලා තියෙනවා. මං හිතන්නේ මේක වෙන්න ඕනේ අනිත් පැත්තෙන් ඉන්න පාර. අපි ආවේ මෙහෙන්. අපි මේ පාරේ පොඩ්ඩක් මෙතනට ආවා. දැන් අපි යන්න ඕනේ අර පාරේ ගිහින් එහා පැත්තට. මරු ප්ලේස් එක නේ. බලක් එක ගහනවා. කියනවා දිගට මම කල්පලා. බලන් බලන් කියන්නේ. ඔව්. view point එක හම්බුණා. බාන්න ලස්සන. ඒක නම් ගල උඩින් ෆොටෝ එකක් ගන්න ඕනේ. මේ හෙට උදේ ආයෙ එන්න ඕනේ. අපි අතන ක්ලික් කරගන්න නැත්නම් තරම් ඉරකින් කට්ටියව පුතුරියට. පාන මෙතනට තියෙන view එක ලස්සන. බෑක් කරනවා. පොයින්ට් එක ළඟින් පල්ලට බහින්නේ. දැන් ළඟ ගියදී මාර මේකක් දැනෙන්නේ නේ. දැන් කන්දොට්ට නැගලා ආයෙ පාතට බහින්න. ඔය ගස්වල වල පාරක් නෙමෙයි කියලා දුවන්නේ. ඔන්න අපි යන්න හදන්නේ දොළු කන්දේ මුදුනට. ඔන්න බලා ගන්න. මේ ඉන්නේ අපි දොළු කන්දේ. අන්නතන තමයි ගල් ගහන්නේ. දොළු කන්දේ. අපි දැන් තේ එකක් බොන්න හදන්නේ. බිස්කට් එකක් කන්න. බිස්කට් එක පොංගෝලා කන්න ඕනේ. බිස්කට් එකක් කන්න. බිස්කට් එක්ක කන ගමන් බිස්කට් නම් ගොඩයි. උ දෙන්න කියලා ඉල්ලුවනේ බං මේ බිස්කට් එක.
මං එන්නේ. It's not quick. ඒක අයින් කරපන්. තෝචි ගන්න කරේ කඩමු. අපි නූඩ්ලස් තම කන්න හදන්නේ රැට. මැගි පැකට් ටිකක් තමයි ගෙනාවේ. කඩහම් වර තෙල් පැකට් ටික. බෝ අතේ මනෙන් කම් මේ අපි එහෙනම් ගන්න දෙකට. කන ගම හම්බෙමු. ඔබ ඔක්කොම වැටෙන්නේ නේද? හිත තවුල්වා. මේක දාන්න වල උණු වතුර යනවා නේද? ඇතුළටද? ගින්දර කොට අඩු කරන්න. අපි වෙන ගමන් ඉන්නේ. අඩු. අපි දැන් මේ කණ්ඩ හදන්නේ කොල්ල සෙට් එක. එහෙනම් කමු නේද? කමු. අපි එන කාලා හම්බෙමු. දෙන ඇදිල්ල බලපන්. දැන් වෙලා 11යි ගානක්. අපි දැන් නිදා ගන්න තමයි හදන්නේ. එහෙනම් අපි උදේ ලස්සන view එකක් එක්ක හම්බෙමු. එහෙනම් හැමෝටම good night. Good night. Good night. Good morning හැමෝටම. අපි දැන් උදේ හැරලා ඉන්නේ. අද උදේ හලෝ good morning යාළුවනේ. වීඩියෝ එකක් බලා ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් අඳුර වගේ තියෙනවා ලාවට. ඒ බලමු තව ටුට්ටකින් හරි බලා ගන්න පුළුවන් වේද කියලා සාමාන්‍ය ගානට වෙන්නේ. මුන්දෙන් චොකලට් බිස්කට් එක නැගිලා දෙනවා ඔතන බා ඈ. ලස්සල් ලිපතිය නේ. මොන කට්ටිය එක්කනේ දැන් ඇහැවි. Good morning. morning. බිස්කට් වල නැගිට චොකලට් බිස්කට් වල නැගිට කට්ටිය. මේ ඉන්නේ අපි දොළුකන්දේ තියෙන ගල්ගුහා. සාමාන්‍ය වැස්සක ජීවිතවල කිසි අවුලක් නැහැ. මේක තමයි ගහන්න පුළුවන්. Gasola ko yung ikinig niya ako na. Untuk apa? Bandar putih no. Jara වෙලා නේද? මම දැක්ක ජරා වෙලා තියෙනවා. මං විතර මේ කොටම ඇඳගෙන යනවා නෝන. පල්ලටද? ඉතර. මට බැරි ඉන්න. මේ දොළුකන්ද විශේෂත්වය තමයි මේක මේ බෞද්ධ දාස රත්තුන්ගේ ඔසවින තිබ්බගේ ගාන කියන්නේ මෙහි. මෙහි ගොඩක් වන්න මේ බෙහෙත් ಜಾති බෙහෙත් පැලෑටි එහෙම තියෙනවා. රාවණ යුද්ධයේදී මේ වැදුණු හිසරට බෙහෙත් කරන්න හනුමන්ත මේ හිමාලයේ පැලෑටිය ගේන්න තිබිලා තියෙනවා. ඒ පැලෑටිය අමතුනාට පස්සේ හිමාලයෙන් කුට්ටියක් ගේනවා.
ඊට පස්සේ ඒ ගේන කුට්ටියෙන් කෑල්ලක් එකක් රූමස් වලටත් අනික ක්‍රිටිකල් කන්දටත් අනික දොළු කන්දටත් ගන්න කියලා තමයි කියන්නේ. ඒකයි මේ කන්ද මේ විශේෂ පැලෑටි ගොඩක් තියෙන්නේ. දැන් නම් පාට වීදුවක් මේ පැත්ත සම්පූර්ණ වෙලා තියෙන්නේ නේ. අර මත අවුවක් පේනවා. යර හරියෙන් පේනවා වැවක්. ඒ වැවට අවුව හැල්ලා පේනවා. දිලිසෙනවා අර පැත්තේ. ඒ වගේම අර පැත්තේ තිබ්බ වැවක්. ඒ වැව නම් දැන් පේන්නේ නැහැ මීදුමට වැහිලා තියෙන්නේ. මේ හරිය ඉඳලා අපි අර පළවෙනි view point එකේම සෙට් වුණා අර හරිය පිට මේ හරිය. ඊපස්සේ කොහොම ඇවිල්ලා එතනින් එළියට ආවා. ආවට පස්සේ මෙතන තියෙන මේක අපි රෑ හිටියේ ටෙන්ට් එක තියෙන්නේ මෙන්න මෙතනින් පල්ලේ. කියන්නේ මේ පාරෙන් ඇවිල්ලා එහා පැත්තෙන් ගිහින් යන්න. අපි දැන් මේ උදේට කණ්ඩ හදන්නේ. පාන් තමයි කණ්ඩ තියෙන්නේ. එහෙනම් අපි කාලා එනේ කේබල් එකක් නෑ. ටෙන්ට් එකේ මස් කරගන්න ඕනේ. මස් කරගෙන තව එහා පැත්තේ බලන්න දේවල් තියෙනවා. ඒ ටික බලාගෙන යා. අපි එහෙනම් දොළු කන්දෙන් පාතට වහින්න තමයි හදන්නේ. අපි එහෙනම් එහාට ගිහලා හම්බෙමු. එහෙනම් අපි දොළු කන්දෙන් පාතට වහිනවා. බයි බයි. මේ උදාරයක් නෑ නේද? ඒ බල්ලත් අපිත් එක්ක බහිද බා? මේ අපි අර පොකුණහන්නේදී මේ කඩයක් දැක්කා. ඒක මෙතනින් ගිහිල්ලා මේ පල්ලට යන්න තියෙනවා. මේ දේවස්ථානයක් වෙන්නේ මම හිතන්නේ මේ ඒ හරියට ගියේ නැහැ පොඩ්ඩක්. පල්ලම වගේ තියෙනවා ගොඩක්. මේ හරියට කොළ වලින් පිරලා තියෙන අනිකර අඩිය තියෙද්දි යට යනවා. ඉන්නෝ මම අපි ආපු පාර පෙන්න. ඒකත් යන්න තිබ්බේ. මේක තමයි අපි අර පැත්තට ගියේ. අපි ආවේ මෙහි ඉඳලා. අපි දැන් තමයි මේ දොළු කන්ද හයික් එක ඉවර කරේ. ඒ වලට පිටිපස්සේ පේන්නේ ඒ කන්ද. එහෙනම් අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහිල්ලා ඉන්න හැමෝටම සුබ දවසක්.